මෝර්නිං බලන්න කොහමද අද අපි යන්නේ ජෝර්දාන් වල තියෙන සහබ් කියන සිටි එකට. අනිවාර්ය දවසේ අද සිකුරාදා මේ ජෝර්දාන් වල අනිවාර්යයි. ඒ දවසේ අපි සහබ් කියන නගරයට තමයි යන්නේ. එහෙනම් අපි ගිහින් බලමු කොහමද කියලා එහෙට. ඉතින් ජෝර්දාන් මේ සහබ් එකට ඇවිල්ලා ඉන්නේ යාළුවනේ. මේ තමයි සහබ් ටවුන් එක. මේ නිවාඩු දවසේ මේ සහබ් එකට ඇවිල්ලා අවශ්‍ය කියන බඩු ටික අරගෙන මේ ටවුන් එකේ ලොකුවට දියුණුවක් නැහැ. ලොකු දියුණු ටවුන් එකක් නෙමෙයි. උනාට අපිට ඕන බඩු ටික ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලංකාවේ මේ එක ජේඩියක් ලංකාවේ රුපියල් 435ක් වගේ වෙනවා. මේ හැමදේම ඉතින් ලංකාවත් එක්ක බලනකොට බඩු අඩුයි. ගිහලා බලමු දැන් යන්නේ ATM එකට යනවා. ගිහලා බලමු කොහොමද කියලා. දැන් ඉතින් යාළුවනේ ATM එකට යන ගමන් අපි එකටම ATM එකට යනවා සල්ලි ගන්න. ඊට සල්ලිත් අරගෙන ඊළඟට යනවා අපිට අවශ්‍ය බඩු ටික ගන්න. කෑම බීම එළිය ගන්න. ඒ රටේ ඉතින් ඔබට දියුණුවක් නැති රටක් මෙත පෙර දිගනේ. ඔබට දියුණුවක් නැහැ වුණාට හැමදේම තියෙනවා. අවශ්‍ය කියන හැමදේම තියෙනවා. ඊළ බලමු ATM එකකට. අපි දැන් ඉතින් සල්ලි අරගෙන shopping කරලා දැන් මේ යන ගමන් අවශ්‍ය බඩු ඒව ගත්තා. අපිට සපත්තු ටී-ෂර්ට් ඒ ගත්තා. සාමාන්‍යයෙන් මෙහි ටී-ෂර්ට් එක මේ සල්ලි වලින් එනවා. මේ සල්ලි වලින් ඩිනාර් 5ක් එනවා. ඩිනාර් 5ක් කියන්නේ ලංකාවෙන් රුපියල් 2000ක් විතර වෙන ටී-ෂර්ට් එක. අනේ බලන්න බලලා 430 ගානේ හදලා ජෙලි පාකට සපාතුත් එහෙමයි. සපත්තුයක් එහෙම හොඳ සපත්තු තියෙන්නේ මේ සල්ලි වලින් ඩිනාර් 5ක් එනවා. බලන්න මේ ටවුන් එකේ ඊට අඩුවට ගන්න පුළුවන්. මේ ප්‍රධාන ටවුන් එකට එහෙම ගියාම ඊට අඩුවට ගන්න පුළුවන්. අඩුවට තියෙනවා ටී-ෂර්ට් එහෙම තියෙනවා ජෙඩි 3යි 4යි. මේ පොඩ්ඩක් මේ ටවුන් එකට ගණන් වැඩි. අපි ඊළඟට යන ෆෝන් ෂොප් එකට ගිහිල්ලා බලමු. ෆෝන් ෂොප් එකේ පවර් බෑන්ක් එකක් ගන්න යන්න ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේ වටපිටාව ඉතින් ඔය වගේ තමයි බලන්න පෙන්නන්න තියෙන්නේ. සහබ් කියන්නේත් හොඳ සිටි එකක් මේ රටේ තියෙන. මේ රටේ හැමතැනම මස් කඩ. මේක කනවද? සැන්ඩ්විච් එකක් කමනේ. බලමු සැන්ඩ්විච් මේ ෂවර්මා කඩේකට ගිහලා බලමු ෂවර්මා එකක් කොහොමද කියලා. මේ ෂවර්මා කඩයක් තමයි තියෙන්නේ. ෂවර්මා එකක් අපි ගන්න තමයි හදන්නේ. බලමු ෂවර්මා එකක් කොහොමද කියලා. මේ ගොඩක්ම ප්‍රසිද්ධ මේ ෂවර්මා කියන එක. මෙතන තියෙන ප්‍රසිද්ධ කෑමක් තමයි ෂවර්මා. ඕන වෙලාවක මේ ෂවර්මා එක තියෙනවා මෙතන. කොබොස් එකකට දාලා දෙන්නේ නේ. නෑ කොබොස්නේ දාන්නේ. ඔව්. අද මේක කොබොස් තියෙන්නේ නේ. මේ ෂවර්මා කඩයක් තමයි තියෙන්නේ. ෂවර්මා එක අපි ගන්න තමයි හදන්නේ. බලමු ෂවර්මා එක කොහොමද කියලා. මේ ගොඩක්ම ප්‍රසිද්ධ මේ ෂවර්මා කියන එක. මෙතන තියෙන ප්‍රසිද්ධ කෑමක් තමයි ෂවර්මා. ඕන වෙලාවක මේ ෂවර්මා එක තියෙනවා මෙතන. කොබොස් එකකට දාලා දෙන්නේ නේ. නෑ කොබොස්නේ දාන්නේ. ඔව්. අද මේක කොබොස් තියෙන්නේ නේ. ළඟට පවර් බෑන්ක් එකක් ගන්න තමයි යන්න හදන යාළුවනේ. මේ මගේ යාළුවට ගිහලා බලමු කොහොමද කියලා. පවර් බෑන්ක් එක මෙහි තියෙන මේ ෆෝන් කඩේකට ආවා. මේ සහබ් එකේ තියෙන ෆෝන් කඩයක්. ගිහලා බලමු කොහොමද කියලා මේ තියෙන පවර් බෑන්ක් ඒව. ගිහලා බලමු.
පවර් බැංක් නම් තියෙන බලමු කොහොමද කියලා ගණන් මෙහි තියෙන පවර් බැංක් එක. වෙන කඩේ. හරි. දාලා සරි. හයි පවර් බැංක් 10,000, 20,000. 20,000 की website. So is zero boy. Hi guys. Why did this 100? Give me. Betul tiga tiga. 10,000 nih. මේක 10000 එක. මේක ඔක 20000 යටදී. මේක ෆ්ලයිට් එකේ බෑ. ඈ? ෆ්ලයිට් එක අරක 20000 පොඩක් අඩුයිලු ගන්න. ඒක වැඩි කියලා කිව්වා. සොය ඩවුන් කිරියේ ඩවුන් නේ සොය අප් 25. 25 ඕක වී I warranty 8 months. 8 month or ada हाई फ्लाइट I 15. हाँ मुश्किल है No, no. Wait. around हाई This? सेम सेम हाँ 10 ना 10 हाँ नो මේ ෆ්ලයිට් එක ගෙනියන්න පුළුවන් කියලාද ගහලා තියෙන්නේ हाई किधर लास्ट 25 full. Wallah 30. ඒක හොඳයි හැබැයි හොඳේ මේක අතන තියෙන අතන ඒක ඕකමද කීයද 35 මේක බලන්න Allah turun تخلي. අයි පොඩ්ඩක් වෙලා තියෙනවා see යම්මාන්න දෙන්න Sabu zero. ගිහලා එතන ගිහලා බලලා ගණන් මේ කරගෙන ඒ උඹ ඉතලා තියෙන ඒක වෙන જાතියක ඒක මොනවද ඒකනේ මගේ තියෙන මේකනේ මේ පේන්න කැමරේ ආ في type C في iPhone. යස් Built in. okay so you go badam kam लास्ट 25 22 last. සීදා විතර ගන්න විතර දෙනවා නම් ගන්න එතන කඩේ වැලුව යාළුවනේ එතන කඩේ වෙනවා පවර් බැංක් එක වෝල්ට් 20000 මේ සල්ලි වලින් 25ක් එනවා කියන විදිහට අන්තිම ගාන 22කට දෙන්නලු ඉතින් ඊළ වෙනත් කඩේ තා කඩයක් තියෙනවා අපි ඒකට ගිහිල්ලා බලන්න හදන්නේ කොහොමද කියලා ඈ කොහොමද මේ තියෙන කොමඩු කොහොමද මේ රටේ හැදෙන කොමඩු වල සයිස් එක එනවනේ I think එක ගෙඩියක තියෙනවා කිලෝ 10 15 තියෙන මේ කොමඩු ගෙඩියක ඒ වගේ ලොකු කොමඩු තමයි මේ රස්නේ කාලේට මේ අනිවාර්යෙන් මේ කොමඩු වෙනවා අනිවාර්යෙන් මේ රස්නේ කාලේට දැන් මේ මාස 5ක් රස්නේ මේ රස්නේ කාලේට අනිවාර්යෙන් මේ කොමඩු මේ පෙදාන කෑම එනිම රසවත් කොමඩු මේ කොමඩු පහල කඩේනේ එදා ඉස්සර දෙන්නම් කිව්වා ඒක ඕකම අපි ඊළඟට ෆෝන් ෂොප් එකට ආවේ ෆෝන් ෂොප් එක වහලා යාළුවනේ ඉතින් වෙන එකකටවත් ආයි ගිහිල්ලා බලන්න ඕන ඊළඟ ෆෝන් ෂොප් එකට ගිහිල්ලා අපි බලන්න විස්තරේ කියන්න කොහොමද කියලා කොහොමද මේ ටවුන් එක බෙදාන අපි දැන් යන්නේ හදන්නේ යාළුවනේ මේ දිනේ දවස් සිටි එකකට අපිට එහෙන් ගන්න දේවල් ටිකක් තියෙනවා අපිට මේ සිටි එකෙන් ගන්න බැරි වුණා දැන් ඒ සිටි එකට යන ගමන් අපි හිටිය සිටි එකේ ඉඳලා එතනට යන්න සාමාන්‍ය මේ සල්ලි වලින් එකමාරක් යනවා මේ ඩිනර් එකමාරක් යනවා ටැක්සි එක යන්න ටැක්සි එක ඩිනර් එකමාරක් යනවා සාමාන්‍ය ලංකාවේ මුදලින් රුපියල් 650ක් වගේ තමයි වෙන්නේ දැන් මේ යන ගමන් අපි ඉන්නේ මේ ටැක්සියේ Taxi. සාමාන්‍යයෙන් Hello. කිලෝමීටර් 2ක් විතර යනවා යන්න තියෙනවා කිලෝමීටර් 2ක් විතර දුරට අපිට යන්න තියෙනවා ගිහිල්ලා බලමු බලන්න වෙන්නේ දැන් මේ අපි ටැක්සි යන ගමන් පාර දෙපැත්ත මේ වගේ තමයි මේ පාර දෙපැත්ත පෙන්නේ මේ ආකාරයට මේ දවස්වල හරිම කියන්න බෑ ඒ තරම් රස්නයක් කියන්නේ තා මාසෙකින් ඊටත් වඩා රස්නේ ගොඩක් දියුණු නැති රටක් තම හැදීගෙන එන්නේ මේ රටවල් දියුණු පැති තියෙනවා මේ ප්‍රධාන සිටි එකට ගියාම මේ ප්‍රධාන සිටි එක අම්මානලට ගියාම නම් ගොඩක් දියුණු ඉර පැතිවල තියෙනවා හොඳ ලංකාවේ කොළඹ වගේ දියුණු පැතිත් තියෙනවා මේ වගේ දුෂ්කර පැතිත් තියෙනවා රට කොච්චර පොසත් නැතුණා මේ රටේ මිනිසුන්ට
බලන්න එක බයිසිකලයක් මේ රටේ තියෙද කියලා බයික් යන්නේ නැහැ හැම ගෙදරකම මේ රටේ තියෙන්නේ කාර් විතරයි. ඒ මේ රටේ මිනිස්සුන්ට කාර් එකක් මේ සැලේ නෝමලි කාරයක් ගන්න පුළුවන් JD 2500 එකේ. JD 2500 කියන්නේ ලක්ෂ 10ක් විතර. අපිට ලක්ෂ 10කින් කාරයක් ගන්න හිතන්නවත් පුළුවන්ද ලංකාවේ? ඒ යදි මේ රටවල් බලද්දී අපේ රටවල් එක්ක ගොඩක් හොඳයි මොන දේ නැති වුණොත් මිනිසුන්ට වාහන පේනනේ වාහන තියෙන ඉතිය මේ රටේ මිනිසුන්ට ගන්න පුළුවන් මේ JD 2500කින් නෝමලි කාරයක් ගන්න පුළුවන්. අපේ ලංකාවේ ඒවත් එක්ක බලද්දී කාරයක් ගන්න හිතන්නවත් බෑ ලක්ෂ 65යි 70යි මේ හැම ගෙදරම එක දුප්පත් මිනිස්සුන්ට විතර මේ කාර් එකක් තියෙනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ට ගන්න පුළුවන්ද? අඩුවම බයිසිකලයක් ගන්න මාර කට්ටක් කරන්න ඕනේ ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක්. ලක්ෂ 6යි 7යි බයික් එකක් ගන්න ගියෝ. මේ රටේ බලන්නක බයික් එකක් තියෙද කියලා හැමෝටම තියෙන කාර්. හැම තැනම බලන පැත්තේ තියෙන කාර් විතරයි. මේ රටවල් වල ඉන්න රජවරු ඒ විදිහට රටවල් හදලා දීලා තියෙන දුප්පත් මිනිස්සුන්ට ඉඳලා ජීවත් වෙන්න පුළුවන් මට්ටමට රට හදලා දීලා තියෙන්නේ. ලක්ෂ මේ JD 2500ක් කියන්නේ නැතිනම් සාමාන්‍ය මිනිස්සෙගේ සැලරි එකක් එනවා මාස දෙකකින් මේ සල්ලි හොයන්න පුළුවන් නෝමල් මිනිස්සෙක්ට. සාමාන්‍ය අපි ආවිල්ලා මේ ඇවිල්ලා පඩියට සාමාන්‍ය අපි මේ ගවර්න්මන්ට් එකේ වැඩ කරනකොට සාමාන්‍ය මිනිස්සෙක් ගන්නවා JD 450 500ට කිට්ටු වෙනවා. ඒත් නැතිනේ මාස 4ක් වැඩ කරොත් ගන්න පුළුවන්. මේ රටේ මිනිස්සුන් නෝමලි ගන්න පුළුවන් JD 680 පඩිය එනකොට කාර්යයක් ගන්නවා කියන්නේ නැතින් ඉතින්. අපිට හිතන්න අපේ රටේ අපිට මාස දෙකේ පඩියකින් තුනකින් කාර්යයක් ගන්න පුළුවන් කියලා. රටවල් එක්ක බලනකොට මේ රටවල් 10කින් සම්පත. මොන දේවල් තිබිලද මේ රටවල් වල? අපේ රටේ මොන දේ තිබිලද මේ රටවල් වල? اتذكر هاي جوا شكر ليش سكر هاي شكر පයින් යන්න කියන්නේ නේද? අනිත් ගේට්ටුවේ යන්න පුළුවන්ද මේගොල්ලන්ට? بإغلاق الباب هاي another high gate. هاي another gate fee. ඉතින් පයින් යන්න යන්න බෑ මේ මුල්ලටම පා ගිනියවුවේ රීඩ් උඩේ. صديق طب هذا ما في هذا ما هو هذا في بوليس هاي police problem. انا ما في معلومات اتذكر. اوكي شكرا ما مشكلة. اوكي صديق دقيقة බලෝනේ අපිට මෙතනට විතර මේ සෝන් එකක් ඇතුළට ආවෙන්නේ මේ සෝන් එකේ තියෙනවා කඩ මේක මෙතනට විතරයි එන්න උනේ. ඒනොද මේ තියෙන මේ කාන්තාර වල හැදෙන පතොක් జాතිය. මේවල මේ ගෙඩි කනවා. ඔයාලා දන්නවා ඇති මේ ගෙඩි කනවා. මේ ඉදුණට පස්සේ කහ පාට වෙනවා රෝස පාට වෙනවා හරිම රස කෑම. තමයි යාළුවනේ මේ අල් තජමෞත්තල තියෙන සෝන් එක. මේ සෝන් එකේ ගොඩාක් ළමයි වැඩ කරනවා. සේරම ගාමට පැටි තියෙන්නේ. ලංකාවේ මිනිස්සු සෑහෙන මේ සෝන් එකේ වැඩ කරනවා. බලන අත පැත්තේ තියෙන්නේ ගාමට පැටි. හැම එකම ගාමට පැටි මේ තියෙන්නේ. මෙහෙනම් ඉතින් මේ සෝන් එකේ නම් සිකුරාද කියලා නැහැ. සිකුරාදටත් වැඩ. ඉතින් මේ පැටි වල ඉන්න මිනිස්සු නම් පව් කියලා හිතනවා. අමාරු පැටි තියෙනවා හොඳයි. සමහර පැටි වල පඩි ඇත්තම මේ සෝන් එක කරන මේක ඇතුලේ හැමදේම තියෙනවා. කියන්නේ සුපර් මාකට් කෑම්බීම විස්කි හැමදේම මේක ඇතුලේ තියෙනවා. මේ කඩ තියෙනවා. ගොඩක් අය මේක ඇතුලට එන්නේ. කොල්ලෝ නම් එන්නේ මේක ඇතුලට බොන්න දන්නවනේ. මේක ඇතුලේ මේක බාර් එකක් තියෙනවා. ඒකින්ද කොල්ලෝ අනිවාර්යෙන් එනවා මේක ඇතුලට බොන්න. බොන්න එනවා අනිවාර්යෙන් කොල්ලෝ මේක ඇතුලට. අපි මේක අනිවාර්යෙන් කොල්ලෝ එනවා පේනනේ. මේ ලංකාවේ මිනිස්සු ඉන්න මේ ඔක්කොම කම්පැනිස් තියෙන්නේ. දැන් යනවා පොඩ්ඩක් ඉතින් අද නිකන් දවසේ වැඩ කරලා අද අපිට පොඩි දවස. ඒ ඉතින් අද සිකුරාදා විදිලා පොඩ්ඩක් ඉතින් ආලොත් එක පොඩ්ඩක් පොඩි ටින්ක් එකක් එහෙම දාන්න අපි පොඩ්ඩක් යනවා. ඉතින් ඒ බාර් එකට ගිහිල්ලා නිකන් දවසනේ මාසයක් තිස්සේ වැඩ කරලා මතාම වෙලාවක් නැහැ. ඔප්පෙන අපි වැඩ කරලා දී අද පොඩ්ඩක් ඉදහස් දවසේ පොඩ්ඩක් යනවා. ලින්ක් එකක් එහෙම දාලා අලුත් එක පොඩ්ඩක් විනෝද වෙලා එන්න. ගිහලා බලමු ඉතින් පාරේ ගාට ගිහලා කොහොමද කියලා. එනෝනේ අවුව පුදුම සරක් තියෙන මේ දවස්වල. ඔව් සරයි යාළුවනේ. කියන
තේරෙන්නේ නැහැ. ඒ තරම් ඔව් සැරයි. තව මාසයක් දෙකක් යනකොට මීට වඩා ඔව් සැර වෙනවා. අද ඉතින් අපි පොඩක් විනෝද වෙන්න හදන්නේ. මාසයක් විතර අපිට සැලරි. සාමාන්‍යයෙන් අපිට නම් සැලරි හම්බ වෙනවා ලංකාවේ මුදලින් ලක්ෂ 2.5ක් වගේ තමයි මෙහි තියෙන්නේ. ඉතින් මේ මැද පෙර දිග ගෙවන්නේ ওই වගේ විදිහට තමයි. මේ සෝන් එකේ තියෙන පෙට්‍රල් නම් අපේ පඩියවත් ගන්න බෑ. අපි ඉන්නේ මේ ඉඳලා විනාඩි 45ක් විතර ටැක්සි යන්න ඕන අපි ඉන්න කම්පැනි එකට. අපි වැඩ කරන කම්පැනි ඇත්තටම හොඳයි. පඩිය අතින් හැම පැත්තෙම අපි වැඩ කරන කම්පැනිය හොඳයි. මගේ යාළුවා ඇහින්න පේන යාළුවා වෙනවා. මේ වෙලාවේ නම් මේ සෝන් එකේ කට්ටිය අඩුයි. මේ රස්නේ කාලේට මිනිස්සු එළියට බහින අඩුයි මේ රටේ. කඩ අරින්නෙත් නෑ. කඩ අරින්නේ සාමාන්‍යයෙන් රෑ 7ට 8ට රෑ 1 2 3 වෙනකන් කඩ ඇරලා තියෙන්නේ. ඔබ පොලිසිය අල්ලන් යයි. මේ ආව පොඩ්ඩක් මේ අතට බොන්න බලමුකෝ ගිහිල්ලා අවුව සැරින්ද පොඩ්ඩක් අමාරුයි එදින්න. එනම් බාරය ගාර පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඔන්න අපි ආවනේ දැන් යන්නේ බාරයකට. අවස්සලා අපි යනවා ඉතින් අපේ බෝඩි කොටයි. තත්ත්වය කියලා මේ දිහා මොකද තියෙන්නේ මොන જાතියද කීයක් වෙනවද ලංකාවේ මුදලින් සාමාන්‍යයෙන් මොකද තියෙන බ්‍රෑන්ඩ් බලන්න පෙන්නන්න වහලනේ සාන්තයි වහලනේ මේදී ඇරලාදී තියෙන බාර් එක යාළුවනේ ඔය තියෙන්නේ බඩු එක තමයි බාර් එක ගිහිල්ලා බලමු මොකද තියෙන්නේ කියලා 24. Clean McGrath, how much? 90. Clean McGrath. Silver. Hi. Yeah, Maxica. 24. Is there another? යාළුවනේ මේක තමයි ගත්තේ අපි බ්‍රෑන්ඩ් එක. බලන්න කොහොමද කියලා. මේ සල්ලි වලින් මේක වෙනවා 18. දිනාර් 18. බලමු ඉතින් මේක ගහලා කොහොමද කියලා. මොන බ්‍රෑන්ඩ් එක පේනවනේ. යාළුවනේ මේක තමයි ගත්තේ අපි බ්‍රෑන්ඩ් එක. බලන්න කොහොමද කියලා. මේ සල්ලි වලින් මේක වෙනවා 18. දිනාර් 18. බලමු ඉතින් මේක ගහලා කොහොමද කියලා. මොන බ්‍රෑන්ඩ් එක පේනවනේ. Guys, good morning. බලන්න කොහොමද? අපි යන්නේ ජෝර්දාන් වල තියෙන සහබ්